ආයුබෝවන් ඔයාලට. ඔන්න වංගෙඩියක් නැතිව මුරුක්කු හදන විදියක් නැතුව හිටියනම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙනවා. අද මම කියලා දෙන්නේ වංගෙඩියක් නැතිව කඩේ විදියටම මුරුක්කු හදන විදිය. ඔයාලට මේක ස්වයං රැකියාවක් විදිහටත් කරන්න පුළුවන්. මේක ඔයාලට සාමාන්‍යයෙන් සති දෙකකට වඩා තියාගන්න පුළුවන්. චුට්ටක්වත් පෙඟෙන්නේ නැහැ. ක්‍රිස්පි ගතියටම දිගටම තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා කඩට පිටි කෝප්ප භාගයක්. ඒකටම හාල් පිටි කෝප්ප භාගයක්. කහ කුඩු තේ හැඳි 4න් එකක්. ලුණු කුඩු තේ හැඳි 4න් එකක්. මේ විදිහට එකතු කරලා හොඳට විස් කර ගන්න. දැන් වතුර ටික ටික දාලා මම මේ පෙන්නන පදමට ඔයාලා මේක හදා ගන්න ඕන. මෙන්න මේ වගේ පදම තියෙන්න ඕන. ගොඩාක්ම දියාරුත් නැහැ, ගොඩාක්ම ඝනත් නැහැ. දැන් අපි මේ මුරුක්කු මිශ්‍රණය පොලිතින් බෑග් එකකට දාගන්න ඕනේ. මම මේ වගේ පයිපින් බෑග් එකක් ගන්නවා. ඔයාලට පුළුවන් ඕනම ඝන පොලිතින් බෑග් එකක් ගන්න. දැන් අපේ තෙල් එක හොඳටම රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට මුරුක්කු ටික මිරික ගන්න. වංගෙඩියෙන් හදනවටත් වඩා ලේසියට ඉක්මනට ඔයාලට මේ විදිහට මුරුක්කු හදන්න පුළුවන්. දැන් මේක දෙපැත්ත හරව හොඳට බැද ගන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේක බැදිලා ඇතිද කියලා දැනගන්න ක්‍රමය. දැන් ඔයාලා බලන්න හොඳට මේකේ බුබුලු තියෙනවා. ඒ කියන්නේ මේක තව බැදෙන්න ඕන කියන එක. මේ බුබුලු හොඳටම අඩු වෙන්න ඕනේ. එතකොට තමයි මුරුක්කු ටික බැදිලා තියෙන්නේ. දැන් හොඳට තෙල් බේරලා ටිෂු පේපර් එකකට මාරු කර ගන්න. ඊළඟට මම රටකජු කෝප්ප භාගයකුත් බෙද ගන්නවා. රටකජු ඔයාලා වැඩිපුර බදින්න එපා. එහෙම වුණොත් තිත්ත රස වෙනවා. දැන් අපිට පුළුවන් ලිප ඕෆ් කරලා ටිකක් නිවුනට පස්සේ කරපිංචිති දෙකක් විතර මේ විදිහට දාගන්න. දැන් අපි මුරුක්කු ටික විතරක් මේ වගේ බෝල් එකකට දාලා පොඩි කෑලි වලට කඩා ගන්න. ඊළඟට රටකජු ටිකයි කරපිංච ටිකයි එකතු කරන්න. ඔයාලගේ රස අනුව ලුණු මිරිස් කුඩු ඒව එකතු කරගන්නත් පුළුවන්.
දැන් අපේ ෂණික මුරුක්කු ටේස්ට් එක ලෑස්ති. හැදුවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරිම ක්‍රිස්පි මේක. ඔයාලට සති දෙකකටත් වැඩිය තියාගන්න පුළුවන් හොඳට ක්‍රිස්පි විදියටම. ඉතින් ඔයාලා මේක හොඳට හුලං වදින්නේ නැති වෙන්න ඇසුරුම් කරලා තියාගන්න. මේ වීඩියෝ එක ගැන ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.